අද මගේ යාළුවා දානවා වගේ ලස්සන සබත් එකක් කරන් දෙන්න මගේ අම්මට සල්ලි නැතුව ඇති. අද මගේ යාළුවා පාවිච්චි කරන වගේ ලස්සන බෑග් එකක් කරන් දෙන්න මගේ අම්මට සල්ලි නැතුව ඇති. හැබැයි අම්මා මට මුළු ජීවිතේම දුන්නා මේ වෙනකොට. මවුසෙනහස ගැන ගොඩාක් උපමා ඔයගොල්ලෝ අහලා තිනේ. මමත් එක උපමාවක් කියන්නම් මවුසෙනහස ගැන. එක දවසක් එක පුතෙක් මඩ්ඩවේ පාවිච්චි කරලා ඇවිල්ලා ගෙදර සාලේ මැද එයාගේ අම්මා අර සාලේ මැද එකම එක ලේ දිවයි අර අම්මගේ හදවත එක තැනකට විසි වෙලා ගිහිල්ලා තියෙනවා. මේ පුතා එළියට බැහැලා දුවන්නේ යනකොට මම උපමා කරන්නම් මවුසෙනහස කියලා කියන්නේ මොකක්ද කියලා. අර අම්මගේ හදවත කෑ ගහලා කියනවා පුතේ උඹ මගේ ලේවල්ට ලිස්සලා වැටේ කියලා. පුතේ අම්මා කියලා කියන්නේ හරියට ඊටත් වැඩිය උපමාවක් දෙන්න පුළුවන් කෙනෙක්. අද ලස්සනට මෙතන වාඩි වෙලා ඉන්න ඕගලන්ගේ ජීවිතේ හිමිකාරිය තමයි අය. අද එක වචනයක් කර සැරෙන් කෑ ගහලා අම්මට අද වෙනකන් කතා කරා නම් ඒ වචන ඔක්කොම වැහෙන දවස තමයි අද දවස. මොකද මගේ අම්මා දුක් විඳලා ඇති මං වෙනුවෙන් 10000 වාරයක් මම දන්නේවත් නැතුව ඇති මේ දේවල් ගැන. දන්නේවත් නැතුව ඇති. මොකද අද වෙනකන් මේ ජීවිතේ ගොඩාක් දේවල් මගේ අම්මා දුන්නා නම් පුතේ අද තනියම හිතන දවස මම මගේ අම්මට ඒ යුතුයකම ඉටු කරා ඇතිද කියලා තනියම හිතන දවස. මොකද අම්මා කෙනෙක් මේ ජීවිතේ හිටියත් නැතත් හිතන දරුවෝ ගැන මේ අම්මත් ඒ වගේමයි. මේ අම්මා දැන් ජීවිතුන් අතර නෑ. නමුත් ඒ අම්මගේ ආත්මය ඇවිල්ලා කියනවා මගේ පුතා බඩගින්නේ ඉන්න කියලා. පුතේ ජීවිතුන් අතර නැති අම්මත් ඔයන්නේ දරුවගේ බඩගින්න ගැන නම් පුතේ ජීවත් වෙලා ඉන්න මගේ අම්මා මං ගැන කොහොම හිතන නැතිද? අද හවසම මම ගෙදර යනකොටත් බත් එක බෙදලා මේසුරින් තියලා තියේවි. හැබැයි මට අද වෙනකන් එක විනාඩියක් තිබුණා දහන්න අම්මගෙන් අම්මේ අම්මට මහන්සිද කියලා අහන්න. යාළුවෙක් ගෙදර ආපු වෙලාවට යාළුවට බත් එක බෙදලා දීලා ඕන තරම් මගේ අම්මා දම්කුඩ කන්නේ නැති. හැබැයි පුතේ මම දන්නේවත් නැතුව ඇති මගේ අම්මා එච්චර දම්කුඩ කෑවද කියලා මම දන්නේවත් නැතුව ඇති. හිතලා බලන්න අද මොකද අද මගේ අතට කවුරු හරි මඩ්ඩවය දුන්නොත් පුතේ ඊට කලින් හිතන්න මේ ජීවිතේ ඉස්සල්ලාම පැන්සලක් දුන්නේ මගේ අතට මේ ජීවිතේ ජයගනින් කියලා අම්මා තමයි පැන්සලක් අතට දුන්නේ. එහෙනම් මේ ජීවිතේ පරාද වෙන්න බෑ අපිට. පරාද වෙන්න බෑ. අද මේ අම්මත් ජීවිතුන් අතරනේ. නමුත් ඒ අම්මගේ ආත්මය ඇවිල්ලා කියනවා මගේ පුතාව බේරලා දෙන්න කියලා. පුතේ ඒ තමයි අම්මා. ඒ තමයි අම්මා. මොකද අද ඔයගොල්ලෝ ඇඳන් ඉන්න එක ඇඳුමකවත් පුතේ එක පැල්ලමක්වත් නැතුව ඇති. හැබැයි අම්මා අඳින ඇඳුම් වල පැල්ලම් ගණනාවක් ඇති. මෙතන ඉන්න සමහර දරුවෝ ඇති පුතේ සමහර අම්මලා ඇති තාම සපත්තු දෙකක් දාපු නැති අම්මලා. අද වෙනකන්. හැබැයි මෙතන ඉඳන් අර පිටිපස්සට යනකම් ඔයගොල්ලෝ හැමෝම සපත්තු දෙකක් දානවා. හිතන්න ඔයගලන්ට මේ ජීවිතේ එහෙනම් පරාද වෙන්න බෑ. අද අම්මගේ තැනට නරක යාළුවෙක් ඇවිල්ලා නම් ඒ නරක යාළුවව අයින් කරන දවස තමයි අද දවස. මේ මිනුවන්ගොඩ වටේම මාව කරේ තියාගෙන යන්න මගේ අම්මගේ කර හයියට තිබුණා පුතේ. මේ මිනුවන්ගොඩ වටේම මාව වඩාගෙන යන්න චූටි කාලේ අම්මගේ අත් දෙක හයියට තිබුණා. මට තියෙනවා එක දවසක මම ගන්න වාහනේ ඉස්සරහා ෂීට් එකේ මගේ අම්මා වාඩි කරන් යන දවසක්. අන්නේ දවසේදී මගේ අම්මලා ජනේලෙන් එළියට අත දාගෙන අර යාළුවන්ට අත වනාගෙන යයි. පුතේ එදාට අම්මගේ ඇස්වල කඳුළු ගොඩාක් තියේවි. සතුටු කඳුළු ගොඩාක්. අන්න ඒක තමයි මම බැලිය යුතු සතුටු කඳුළු. මොකද පුතෙක් ඉපදෙනකොට අම්මා කෙනෙක් කියන්නේ මට රජෙක් ලැබුණා කියලා. ඒ රජා පාරක් ගාන රස්සිය අඩු ගහනවා නම් ඒ රජා අර නරක යාළුවොත් එක්ක මඩ්ඩවේ පාවිච්චි කරනවා නම් පුතේ මොන රජෙක්ද කියන්නකෝ? මොන රජෙක්ද? ආදරණීය දුවේ ඔය කොණ්ඩ කරල මුලින්ම බැන්දේ ආදරණීය අම්මා. අද තනියම ගැට ගහ ගන්නකොට හිතනවා නම් මට අම්මගේ උපදෙස් මොකටද කියලා. පුතේ තාමත් අම්මා පිටිපස්සෙන් ඉන්නන්නේ හින්දා. ආදරණීය දුවේ ඔය කොණ්ඩේ මලක් ගහලා චූටි කාලේ බැලුවේ මගේ දුවගේ ලස්සන විතරක් නෙවෙයි. මගේ දුවගේ ආත්ම ගෞරවයත් අම්මා බැලුවා. අම්මා ඉන්න තැන අම්මා නැති තැන අනාල් තැන් දෙකේදීම අම්මගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න මම ඉන්න ඕනේ. මොකද අම්මා කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතයම හරි දන් දීලා දරු වෙනුවෙන් මේ කැපකිරීම කරන්න. මොකද මේ අම්මත් ඒ වගේ මේ අම්මත් ඒ අම්මගේ ජීවිතේ දන් දෙනවා දරුවා වෙනුවෙන්. පුතේ හිතන්න මගේ අම්මත් ඒ වගේමයි ඕන වෙලාවක ජීවිතේ දන් දෙයි මං වෙනුවෙන්. පුතේ එහෙම කෙනෙක් මගේ ජීවිතේ ඉන්නකොට පුතේ හිතන්න මම කොහොමද වැරදි පාරක යන්නේ?
මොකද ඔබ අද කොච්චර ඇඬුවත් මම මේ වචන ටික කියනවමයි. මොකද ඔබගේ කඳුළු වලට වැඩිය බරයි පුතේ. අර බන්ධනාගාරය ඇතුලේ බිත්ති 4 ඇතුලේ අඳින කඳුළු. මොකද ඒගොල්ලෝ කොච්චර ඇඬුවත් ඒගොල්ලන්ගේ ජීවිතේ හොයාගෙන යන්න බැරුව ඇති. හැබැයි ඔබට තාමත් තියෙනවා මේ ජීවිතේ හොයාගෙන යන්න. අපි හැමෝම අපේ අම්මගෙන් කිරිබිව්වා. අපි හැමෝම. හැබැයි පුතේ මේ ලෝකේ ඉන්නවා දරුවෝ ඕන තරම්. තාමත් අම්මගෙන් කිරිබිපු නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. බලන්න මේ දරුවා මේ වගේ අසරණ වෙලා නැතුව ඇති අපි අපේ ජීවිතේ කවදාවත්. අද අම්මට බනිනව නම් කෑ ගහලා අම්මා කියන දේ අහන්න නැත්නම් මම පොඩි හිතලා බලන්න මෙන්න මේ කතාව. එක දවසක් එක පුතෙක් යනවා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා. මේ යනකොට එයාගේ අම්මා කියනවා පුතේ ඔයා ඔය ගමන අද යන්න එපා කියලා. ඇයි අම්මා දන්නව මෙයා යන්නේ මඩ්ඩවේ පාවිච්චි කරන්න කියලා. අම්මා කියනවා පුතේ අද මේ ගමන ඔයා යන්න එපා. නමුත් එයාට එයාගේ අම්මට වැඩිය එයාගේ යාළුවෝ ලොකු වුණා. මෙයා ඒ ගමන යනවා යන්න. අම්මා ගේට්ටු ගාවට දුවලා ගිහිල්ලා කියනවා පුතේ මගේ පපුව රිදෙනවා. ඔයා මේ ගමන යන්න එපා කියලා. නමුත් අම්මගේ පපුව අමාරුවට වැඩිය මේ පුතාට ලොකු වුණා එයාගේ යාළුවෝ ටික. මෙයා ඒ ගමන යනවා. පුතේ අම්මට වැඩි වෙලාවක් ඉන්න බැරි වුණා. අම්මගේ පපුව අමාරුව වැඩි වුණා. මේ අම්ම යනවා රෝහලට. මේ අම්ම ඇතුළත් කරන රෝහලේ දැඩි සත්කාර ඒකකයට. මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න රෝහල් සේවක මහත්මයෙක් කියපු සත්‍ය කතාවක් ඔයගලන්ට කියන්නේ. හිතලා බලන්න තනියම හිතන්නද. පුතේ මේ අම්මා දන්නවා තව වචන කිහිපයයි මේ අම්මට ඒ අම්මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මේ අම්මා දන්නවා තව ටික වෙලාවක ඒ අම්මා ජීවත් වෙන්නේ කියලා. ඒ අම්මගේ වචන ටික ඒ අම්මා පාවිච්චි කරාද අනේ මහත්තයෝ මාව බේරලා දෙන්න කියලා. නෑ පුතේ එහෙම කිව්වේ නෑ. හැබැයි අම්මා එකම එක උදව්වක් ඒ රෝහල් සේවක මහත්තුරුගෙන් ඉල්ලුවා. ඒ තමයි මහත්තයෝ මට එක උදව්වක් කරන්න පුළුවන්ද? මගේ ගෙදර ඉස්සරහ දොරේ යතුරු මල් පොච්චියට තියලා ඇති. මගේ පුතාට ඒක කියන්න පුළුවන්ද කියලා ඇහුවා. පුතේ අවසාන වචන ටික කියලා ඒ අම්මා ජීවිතේ දාලා ගියාලු. ජීවිතේ දාලා යනකොට අම්මා හිතන්නේ මම අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ කියලා නම් පුතේ ජීවත් වෙලා ඉන්න කාලේ එක කඳුලක්වත් අම්මගේ ඇස් වලින් වැටෙන්න තියන්න එපා. එක කඳුලක්වත්. මොකද එයා කරන කැපකිරීම වලට කවදාවත් ඔබට ණය ගෙවල ඉවර කරන්න බැරි වෙයි. මොකද මගේ අම්මට කවුරුවත් මේ ලෝකේ මිස් කියලා කතා කරලා නැතුව ඇති. මගේ අම්මට කවුරුවත් මේ ලෝකේ මැඩම් කියලා කතා කරලා නැතුව ඇති. හැබැයි මගේ අම්මා ආසයි එක දවසක මගේ පුතාට සර් කියලා කතා කරනවා අහන්න කවුරු හරි. මගේ දුවට මැඩම් කියලා කවුරු හරි කතා කරනවා අහන්න පුතේ අම්මා ආසයි. ඒක තමයි අම්මගේ ජීවිතේ හීනය. අම්මගේ ජීවිතේ මොකද මගේ අම්මා උපාධියක් අරගෙන නැතුව ඇති. හැබැයි මම උපාධියක් ගන්න දවසේදී ඒ උපාධි ලෝගුව අම්මගේ කරේ දානවමයි කියලා හිතන්න. අර මට හම්බෙන කරමාලේ අම්මගේ කරේ දාලා පුතේ අම්මගේ ඇස් වලින් වැටෙන සතුටු කඳුළු බලනවමයි කියලා හිතන්නේ. ඒවත් තමයි මේ ජීවිතේ තියෙන්න ඕනේ හීන. වෙන වෙන හීනවල මම ගිහිල්ලා මේ ජීවිතේ පැටලිලා නම් පුතේ හීන වලින් අද ඇහැරෙන දවස කියලා හිතා ගන්න අද දවස. මොකද අද වෙනකන් කම්මැලිකමේ ගෙවුණු තප්පර ගණන් අමතක කළා දාමු. අද වෙනකන් කම්මැලිකමෙන් ගෙවුණු විනාඩි ගණන් අවුරුදු ගණන් අමතක කළා දාමු. ජීවිතේ නැවත නැගිටින්න පුළුවන් අපි හැමෝටම නැගිටින්න පුළුවන්. මොකද මේ ජීවිතේ පළවෙනි අඩිය තියන්න අත දුන්නේ මගේ අම්මා. පළවෙනි අඩිය තියන්න. මේ අර රන්න කට්ටකඩුවේ ඉස්කෝලේ දරුවෙකුයි අම්ම කෙනෙකුයි. මට මේ දරුවත් හම්බුණා පුතේ. මේ අම්මත් හම්බුණා. මේ පුතත් එක්ක මේ අම්මා කිලෝමීටර් 2ක් දුවනවා එක දිගට. කිලෝමීටර් 2ක්. පුතේ මේ දිනන කෙනාද? මේ දිනන කෙනා නෙමෙයි මේ පරාජිතයේ අවසානය. අවසානයත් එක්ක අම්මා දුවනවා කිලෝමීටර් 2ක්. හිතන්න මගේ අම්මත් මේ ජීවිතේ මගේ පිටිපස්සෙන් එයි. පුතේ හිතන්න මට මේ ජීවිතේ වැරදුනත් මගේ අම්මා මගේ ළඟ ඉඳී. හැබැයි මේ ජීවිතේ දිනලා පෙන්නන්න මට තියෙන අවස්ථාවක් අම්මට. මොකද මම කතා කරන මේ මොහොතේ මේ ලංකාවේ තියෙන හැම බන්ධනාගාරයක් ඉස්සරහම අම්මලා ඉන්නව පුතේ බත් පැකට් එක අතේ තියාගෙන අර කෙහෙල් කොලේ බත් එක බෙදාගෙන පරිප්පු ටෙම්පරාදු කරගෙන බෙදාගත්ත කෑම එක අතේ තියාගෙන මේ කතා කරන මේ මොහොතේ ලංකාවේ හැම බන්ධනාගාරයක් ඉස්සරහම අම්මලා ඉන්නවා. මොකද මගේ අම්මව එතෙන්ට ගෙනියන්නේ නැහැ කියලා හිතන්න කවදාවත්. මොකද අපි ඉපදෙනකොට අපි සුදුද කළුද කියලා අපේ අම්ම බැලුවේ නේ. අපේ මම ලස්සනද කැතද කියලා අපේ අම්ම බැලුවේ නේ. මේ දරුවා මොන තරහතිරම හිටියත් ඒ අම්මට ඒ අම්මගේ මැනික තමයි ඒ දරුවා. මම ශිෂ්‍යත්ව විභාගේ ෆේල් වෙන්නේ නැති.
මේ වේදිකාවේ මගේ යාළුවෝ සහතික ගන්නකොට මට සහතික ගන්න බැරි වෙන්නේ නැති. පුතේ ඒත් මගේ අම්මා ඔළුවට ගාලා කමක් නැහැ පුතේ කියලා ටොපියක් හරි අරන් දීලා මාව ගෙදර එක්කන් යන්නේ නැත්තේ. හිතන්න. ඒ අම්මට බොරු කියන්න මට කවදාවත් බෑ. මොකද එහෙම කෙනෙක් මගේ ජීවිතේ පිටිපස්සේ ඉන්නවා නම් ඒ අම්මට බොරු කියන්න මට කවදාවත් බෑ. මොකද අම්මා විඳපු දුක මම කවදාවත් දැකලවත් නැතුව ඇති.